සාමාන්‍යයෙන් කෙලෙකට ඒක කැපවීම කරන්න බෑ. මේක ඒ වගේ කැපවීමක් කරන්න ලොකු හයියක් ධෛර්යයක් තියෙන්න ඕන. අපේ පැත්තට වඩා ඒගොල්ලෝ මේක ඒගොල්ලන්ගේ තැනක් කරගත්තා. අපි යකින් තැනක් කරගත්තට වඩා එයා මේ රෝහල එයාගේ තැනක් කරගත්තා. ඊට පස්සේ එදා රෑ ගෙදරින් කෝල් එන මම හිතන්නේ 10ක් 15ක් දැන් එන්න හරි මග කියන මේ මග නෙවෙයි තවත් වැඩ. ඉතින් මම එහෙම තමයි මේ එයා ඒ වැඩේ කරලා පහුවද ඇවිල්ලා මේක කියලා මම හිතන්නේ එදා රෑ වෙනකන් වැඩ. වචනේ කියන්නේ දවස් කීයක් වැඩ කරාද කියලා දවස් 6-7ක්ම දිවාරය නොතකා වැඩ කරා. මම හරියට කෑවට කිව්වද කියන්න දන්නේ නැහැ. හැබැයි කිසිම වෙලාවක අපිට අඩුපාඩුවක් කිව්වේ නැහැ. අපෙන් අඩුපාඩු වෙන්නේ නැති. නමුත් මේ තැනට ගේන ලොකු වැඩක් කරා. ඒ ඇස්සේ මම හිතන්නේ එතුමාගේ පියාණන් සර්පේ දැස්වේකට ලක් වෙලා ගෙදර ඉන්නවා. නමුත් එහෙ ගෙදර මම කියන ඔයා යන්න ගෙදර. ඔයාගේ අංක එක ගෙදර. ඔයාගේ තාත්තා කියද්දි හරි ડોක්ටර් මම ඒව බැලන්ස් කරලා තියෙන්නේ කියලා මෙහෙ. අවදාස් හොස්පිටල් ගෙන් ගිහලා තායිත් ඇවිල්ලා මෙහෙ වැඩ. හැබැයි පියාණන් හොස්පිටල් එකෙන් ඩිස්චාර්ජ් කරනකම් ගිහිල්ලා තියෙන්නේ මේ දැදුරුවේ මේ ගල් හොයන්. මේක මම හිතන්නේ එහෙම පුතේ සහයෝග ඒහා සමානව යාළුවෝ ටිකක් ඉතියාර ඉහා මම හිතන්නේ ඊට එහා හැම වෙලාවෙම අයියේ කියාගෙන පස්සෙන් හැම දෙයක්ම හිටියා. මම දැක්කේ නෑ ඒ වගේ කල්යාණ මිත්‍රයෝ කවදාවත්. ඉතින් මේ ඒකෙනල්ල අපේ කාර්ය මණ්ඩලයත් එක්ක මම හිතන්නේ ප්‍රශ්නයක් ඇති නොකරගෙන මේගොල්ලෝගේ සහයෝගය උපරිමව අරගෙන මේ වැඩේ කරා. මම හිතන අපේ කාර්ය මණ්ඩලයත් වෙලාවක නෑ කිව්වේ නෑ. සමහර